අක්කේ ඇයි මොකද කියන්නේ අපි ඩිස් කරගමුද ඩිස් නෙවේ බං ඩිස් හරි බලමු කවුද දිනන්නේ කියලා ඔයා පටන් ගන්නකෝ යේ ලෝචි ජේ මම ලෝචි සැරයි වගේ කොච්චි හැදුව මල් පෝච්චි ආසයි කන්න බෝච්චි පුංචි උනා චූටි හැටපයි තාච්චි ඇත්තට අංචි මේකට හොඳටම කුච්චි කොහමද මගේ බාස් ටික එහෙනම් මගේ රිප්ලයි ඩිස් එක අහගන්න මේවා තමයි රියල් බීෆ් චූටි උනත් හරිම සැරයි ගම්බිරිස් රටේ කොට්ටෝරුව පටලගත්ත කෙහෙ ගහේ වටේ අක්කා උනත් ලොක්ක වෙන්න එපා මගේ වටේ වැඩිය ටෝක් දුන්නොත් දත් ගලවනවා කටේ කොහොමද බාස් ඔවා බාස්ද බං ඔවා මක බාස් ඔන්න අහගන්න යේ ලෝචි ජේ කට හයි ලෙවල් හැබැයි වැඩ ලෝ ලෙවල් උඩ දාගෙන කකුල් කතා ඉන්ද පණ්ඩෙවල් මා සහයෙන් ගොඩ දාන්නේ කොහොමද ඕ ලෙවල් සුද්ද ෆේල් වෙලා එන්න එපා පැත්තේ අපේ ගෙවල් කොහොමද එහෙනම් මේක අහගන්න ඕ ලෙවල් පාස් වෙන්න හොඳට මැති මා සහයක් නෑ වයස ભેදයක් ඕ ලෙවල් දැන් සොළු දෙයක් IMA ජොයින් වුණොත් නෑ හිත කිසිම බයක් මා සහයෙන් වැඩේ ෂුවර් සුපිරියර් ඔන්ලයින් ක්ලාස් එකක් අනේ මේ චූටි නිකන් බොරු කියන්න එපා මාසයෙන් ඕලෙල් කොට දාන ක්ලාස් කොහෙදනේ ලංකාවේ හරි අක්කා එනංගී දැන් රණ්ඩු කරගන්න එපා චූටි කියන්නේ ඇත්ත IM එකට ඇවිල්ලා මාස 6න් O level මුළු සිලබස් එකම කවර් කරගන්න පුළුවන් ප්‍රධාන විෂයන් අතිරේක විෂයන් ඔක්කොම ගන්නවා සියලුම ඉගෙනීම් කරන ලංකාවේ ඉන්න එක්ස්පර්ට්ම දක්ෂම සුපිරිම ගුරුවරු ක්ලාස් තියෙන රැයටයි වීකෙන්ඩ් එකේ ජොබ් කරන අයටත් ඒ නිසාම කරන්න පුළුවන් ඒ විතරක් නෙමෙයි අපි මේ ක්ලාස් එක පටන් ගන්න කලින්ම ටියුට්ස් ටික ගෙදරටම එවනවා unlimited recording free seminars theory revision paper class මේ හැමදේම IMA එකේ තියෙනවා තවත් නොවි පමා හනිකට යමු ඉමා යේ IMA අක්කේ ඔයා ඩිස් කර ඉඳලා සෙකන්ඩ් ෂයි එකක් මිස් කරගන්න නැතුව IMA එකට ජොයින් වෙලා මාස 6න් ඕලෙල් ගොඩ දා ගන්න යේ ලෝචි ජේ ඕකේ ගයිස් මං කවුද අලි බබී එතකොට උඹලා කවුද අපි හොරු මහ බැංකුව හොරකම් කළේ කවුද වෙන කවුද ඔවුනේ මෙතන ස්පෙලිං මිස්ටේක් එකක් තියෙනවා අල්ලපු ගෙදර සුමන ඇන්ටිගේ මහ බැංකුව හොරකම් කළේ කවුද අපි තමයි ජූන් පාන්ගෙන් කිඹුල බනිත හොරකම් කළේ කවුද අපි තමයි දැන් අපි මේ පොඩි හොරකම් කළා තේරුමක් නැහැ අපි ලොකු වැඩකට අත ගන්න ඕනේ අපි ඉතාලියෙන් එන බඩු හොරකම් කරන්න ඕනේ ඒක නම් දැන් ටිකක් අමාරුයි අර කන්ටේනර් සීන් එකෙන් පස්සේ දැන් නීතිය තදයි නැවෙන් එන එකක් නෙමෙයි බං මේක එන්නේ ප්ලේන් එකෙන් එයාපෝට් එකේදීද පන්නන්නේ නැහැ මම ඊහා ගෙදර ඇන්ටිලාගේ වත්තට පැනලා මිදුල තියෙන වේස මුස්සන්න යද්දිම අනේ බඩු පෙට්ටියක් එව්වද පුතේ ගිසතිද දැම්මේ අනේ කොච්චර එකද පුතේ හරි පුතේ ඒ කියන්නේ ඇන්ටිට බරු ටික එන්න කලින් අපි මේ පෙට්ටිය උස්සන්න ඕනේ. ඒ කියන්නේ අපිට දැම්ම වැන්ටි ගේට්ටුව ළඟට ගිහින් ඉන්න ඕනේ නේද? අයියෝ බං උඹලා හොරු වුණාට කිසිම ඉන්ටර්නැෂනල් සෙන්ස් එකක් නැහැනේ. ඉතාලියේ ඉඳන් ඔය බඩු ටික එන්න සති දෙක තුනක්වත් යනවා. අපි එන සතියේ ඉඳන් බලන් හිටියම ඇති. අනික ඔය ඇන්ටිගේ පුතාගේ ලෝභකමේ හැටියට වැඩි මුණු කිලෝ 10ක් විතර තමයි එවන්නේ. එහෙනම් ඔන්න 1 2 3 අලි! දුව ඇන්ටි මේ අපේ ගෙදර නේද? ඕක තට්ටු දෙකක් වෙන්න ඕනේ ළමයෝ. හරි ඇටි මං අඳින්න. අද ඔක්කොමලා මෙතන නේද? අපේ පුතා රටේ ඉඳලා බඩු වගේක් එව්වානේ. මන්දුවට පැස්ටා පැකට් දෙකක්ම ගෙනාවා. මොනවා? තාම දවස් 10ක්වත් ගියේ නෑ නේද ඇන්ටි? මේ සැරේ එව්වේ ලංකා එක්ස්ප්‍රස් එකෙන්නේ. ප්ලේන් එකෙන් එව්වේ. කිලෝ 20ක්ම එව්වා. අපෝ හෙන ගාණක් යන්නේ නැති නේද?
ලංකා එක්ස්ප්‍රස් එකෙන් කිලෝ 15කට වැඩි කාගෝ වලට එක කිලෝ එකකට යූරෝ 2.99යි යන්නේ කෙල්ලේ. ඒ වගේ අඩුවට ඉතාලියේ කොහෙවත් නෑලු බං. අයියෝ ඇන්ටී පුතාට කෝල් කරද්දි ලංකා එක්ස්ප්‍රස් එකෙන් කාගු කරනවා කියලා කිව්වේ නෑනේ. මම කියලා තිබ්බනම් ඉතින් අපේ කොල්ලෝ ටික ධම්මලා උස්සනවානේ. මොකක්ද? නෑ නෑ ඇන්ටිට තනියම කිලෝ 20ක් උස්සන්න බෑනේ. කලින් කිව්වනම් අපේ කොල්ලෝ ටික ධම්මලා උස්සලා දෙනවානේ. මේ උඹලා මගේ ෆෝන් එක දැක්කද? මේ මගේ ෆෝන් එකක් නෑනේ. ඈ? ඒ අපේ නෑ. මේක බලන්න මේක බලන්න. නෑනේ. ආවා මෙතන මගේ පෙට්ටිය උස්සන් යන්න. උන් දන්නේ නැති වෙද්දි අලිබබාටත් හොරකම් කරන්න ඔය කියලා දුන්නේ මං කියලා. Así que trépate, actívate, así cálate, que te quiero ver, te vas a recoger, está con mi mujer, con mi mujer. ජෝසියව දැක්කද? අන්න උඹ කන්නාසයි කියලා පැස්ට් එකකුත් හදලා මෙන්න මේ තේක මට හදන්න එපා කියලා ඌම හදලා දැන් අන්න උඹේ රෙදි ටිකක් හොදනවා. මේ කෙල්ලි. උඹ ප්‍රෙග්නන්ට්ද? ඈ? පිස්සු ධම්මේ ළමයි හුලගින් බෝ වෙනවා කියලා හිතුවද? ඇත්තට මේ මිනිහට මොකද මේ වෙලා තියෙන්නේ? හොඳ මිනිහෙක්වත් වෙලා ධම්මේ. මේ ලෝචියෝ කිසිම හස්බන්ඩ් කෙනෙක්ට එහෙම එකපාර හොඳ වෙන්න බෑ. හැබැයි එහෙම එකපාර හොඳ වෙනවා කියන්නේ ඒක මොකක්ද හොරයක් තියෙනවා. හොඳේ? ඒක හොඳට මතක තියාගන්න. බබා මම බල්ලව නාවන්න. මේ ඔයා අද හවසට ෆිල්ම් එකක් බලන්න හිටියා නේද? ඒක දැන් බලන්න. මේ මම ඔයාට කන්න චිප්ස් වගේකුත් ගෙනාවා. ජෝසියා මේ ඔයාමද? බබා අපි shopping ගියේ නෑ නේද කාලෙකින්? හෙට අපි shopping යන්න. ඔයාට කාලෙකින් ලස්සන ඇඳුම් ටිකක් ගත්තෙත් නෑනේ නේ. බබා මං හෙට ඔයාට පෙඩිකියු එකක් කරන්න අපොයින්ට්මන්ට් එකකුත් දැම්මා. මේ අපි ඒක ඉවරලා එනකොට කොහේරි හොඳ තැනකින් කමු. අනේ මේ ජෝසියා බොරුවට වටේ යන්නේ නැතුව කෙලින්ම කියන්නකෝ. ඔයා මට මේ මෙච්චර හොඳට සලකන්නේ අද හවසට බොන්න යන්න නේද? ඔව්. නෑ. අනේ මේ ජෝසියා බොරු කියන්න එපා හොඳේ. මම ඔගේ ෆෝන් එක චෙක් කරා. අර ඉත්තෑව ගෲප් එකේ අද හවසට මැච් එක බලමුයි කියන chat එක මම දැක්කා. ඉත්තව කොටම අද මෙහෙ ඉන්න කියලා. අපි මෙහෙ මැච් එක බලමු කියලා. ලෝචි මේ ඔයාමද? කෙල්ල වුණාට අපිත් ගැම්මට ක්‍රිකට් බලනවා. හැබැයි මෙහෙමයි ගැම්මට බොන්නත් ඕනේ. හැබැයි මේ එනාට බොන්න අරන් ඉන්න කියලා. thank you බබා. කොහෙද යන්නේ? එන්නකෝ බබා. දැන් ඔයා බල්ලා නාවන්නකෝ. මට දැන් චිප්ස් කකා ෆිල්ම් එක බලන්න තියෙනවා. බල්ලා. Slashes hard and picks up four. That'll give Linda some confidence. අයියෝ මොකක්ද අනේ? ඉත්තෑ වුණාට කිසි ගැම්මක් නැහැ. ගැම්ම ගන්න ඉතින් අමුවෙන් බෑනේ. ජය විපාසෙට පොඩි එකක් දාගත්තා නම් ගැම්ම එයිනේ. ඉතින් ගෙනාපුවා ගන්නකෝ. ලෙමනේඩ් ජය පිපාසයේ හදගැස්ම. 6-4 තේරෙන කාලේ ඉඳලා 6-4 ගහන්නයි චියර් කළේ. Heartbeat එක ලැප්ටොප් ගෑවට හිතේ හයිය විශ්වාස කළේ. ජය පෙරදුම මැද්දේ සිංහනාදේ ක්‍රිකට් තමයි අපේ ජය විපාසේ. අපි ගැම්මට ගේම ගහමු, අපි රැල්ලට ගේම ගහමු, අපි සද්දට ගේම ගහමු, අපි ගැම්මට ගේම ගහමු, ගේම ගහමු, ගේම ගහමු. ක්‍රිකට් හවුස් ලෙමනේඩ්. බකබෝනා හුංකීවා ඇටි කුකුලා බුක් ගෑවා සැවුල් පතයා හඬලෑවා මොණ්ඩ කිකිලි කෑ ගෑවා එලි පහගුණා උන්නාන්සේ ජෝසි නිලමතුමා හැරෙන්න. ඇයි මතක නැද්ද මට ඊයේ වෙච්ච පොරොන්දුව?
මාව shopping එකයි යනවා කිව්වා, මාව සෙලෝන් එකයි යන්නම් කිව්වා, මාව එළියෙන් කන්න එකයි යන්නම් කිව්වා. මොකද බං කලේ? ෆිල්ම් එක හොඳම කෑල්ල. අනේ අම්මේ බොරු කාරියක් වෙන්න එපා. ඇයි? මතකයි මට අද වගේම තව එක දවසක් මීට මාස දෙකයි දින 10යි එදා වැහි දවසක්. ඉතින් ඔය ෆිල්ම් එක පෙන්නුවා, ඒක අම්මා බැලුවා. හරි හරි බං. ඉතින් එකම ෆිල්ම් එක දෙපාරක් බැලුවා එකනේ මොකද වෙන්නේ? චූටි ඉක්මනට කඩේට ගිහලා වරෙන්. රැට යන්න තරක් වෙනවා. අපේ අම්මා මෙහෙ ඉන්නකම් පොඩ්ඩක් නිකන් ඉන්න බෑ, මොකක් හරි වැඩක් කියනවා. ඔබ හිතුවේ පස්ස ජාතික වස්තුවක් කියලාද? ඔහොම ඇඳගෙන යන්නේ ඈ? මොලියෝ කඩේට යන හරියට දුමකෙන් නම් වරෙන්. යේ තමා මට බෑ. මේ මම රන්මල් ජයකොඩිගේ නංගි. හරිද? හරියට ඇඳුමක් අඳින්න නැතුව මේ ගෙදරින් එළියට අඩියක් තියන්න එපා. මේ පොඩක් ඉන්න. උඹාර ලූණු මන්න ටේප් එක අරගෙන නෙමෙයිද යන්න හැදුවේ? ඒකත් අරගෙන ගෙදරින් එළියට ඵලයක්. මේ චූටි ඔයා ගයියාගේ ෂෝ එක බලන්න යන්න හෙට ටිකට් දානවා කියලා කිව්වා නේද? අනේ මේ සංජය අරගෙන මට ටිකට් එක බුක් කරනවා. ගයියාගේ ෂෝ එකෙන් ටිකට් දාන්න රුපියල් 3000. ටිකට් එක 6000යි. බාගට සල්ලි දෙන්න සල්ලි දාලු. මට සයිකෝ නෑ. හැබැයි ගයියාගේද සයිකෝ ෂෝ එක බලන්න 11 එක දවසේ ටිකට් දාන අයට 50% ඩිස්කවුන්ට් එකක් හම්බෙනවා. ගයියටත් සයිකෝ දක් එච්චර ලොකු ඩිස්කවුන්ට් එකක් දෙන්න. පොඩ්ඩක් සයිකෝ. අම්මේ අම්මා දන්නවද නොවැම්බර් 22 විහාර මහදේවී අවුට්ඩෝර් තියටර් එකේ තියෙන ගයියාගේ ද සයිකෝ ෂෝ එක බලන්න යන්න ටිකට් ගන්න හොඳම දවස් තමයි නොවැම්බර් 11. 11 එදාට ටිකට් ගන්න අයට 150ක ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා අම්මේ. එහෙනම් කෙල්ලේ ටිකට් ඉවර වෙලා සයිකෝ ගහන්න කලින් උඹලට ටිකට් ගන්න වෙයි ඉක්මනට. ගමු. අම්මේ මේ අම්මා කිව්වා නේද ජොසියාට සයිකෝ කියලා. හැබැයි මිනිහට මාව හොඳට තේරෙනවා. උඹ කොහොමද එහෙම කියන්නේ? ඊයේ මායි ටානියා එළියට ගිය වෙලාවේ මගේ ෆෝන් එක බැටරි බහලා ඕෆ් වුණා. ඉතින් මම ටානියාගේ ෆෝන් එකෙන් ජොසියාට කෝල් එකක් ගත්තා. එක රින් එකෙන්ම ආන්සර් කළා හෙලෝ බබා ඔයාට කොහොමද කියලා ඇහුවා. මං හිතන්නේ මිනිහට මම කෝල් කරන්න කියලා දැනිලා. අනේ බං ඌ හිතුවේ ටානියා කියලාම තමයි. දැන් කොල්ලෙට්ට පොඩ්ඩක් සයිකෝ. හෙලෝ අම්මේ කොහෙද බං ඉන්නේ? මම්මේ හරි පොතක් හදාගෙන බලන් ඉන්න උඹ පාගිනී කියන එක. මම්මේ පොළොන්නරුවට ආවා. උඹ මේ ඊට පොඩක් ගිහින් ඉන්නම් කියලා නේද යපෝ? ඔව් ඉතින් එළියට ගිහිල්ලා එහෙමම පොළොන්නරුවට ආවා. හරිනේ. එහෙනම් උඹ එනකොට චූටි ලස්සන ගවුම්කුයි මට අලුත් හෑන්ඩ් බෑග් එකකුයි ලොකු අම්මගේ පොඩි එකාට ටොයිස් ටිකකුයි අරන් ආරේ. මෙහෙන්? ඔව්. එහෙන් විතරක් නෙමෙයි. දැන් මෙහෙනුත් හිතේ හැටියට shopping කරන්න පුළුවන්. Choice Park කියන්නේ festive season එකට shopping කරන්න හොඳම තැන. shopping කරන්න ආපු ගමන් මට ලෙඩක් හැදෙනවා. ඒ මට මොනවද ගන්න ඕනි කියලා අමතක වෙන එක. Choice Park එක ඇතුලේ ඔන්න මං අතරමං වෙන්න යන්නේ. ඒ වගේම ඔයාගේ පවුලේ අයගේ choice එකට match වෙන්න තෝරගන්න අලුත්ම collection එකක් දැන් Choice Park එකේ තියෙනවා. Kids section එකට ගියාම ආයෙත් පොඩි කාලෙට යන්න හිතෙනවා. ලස්සන පාට ගොඩක් තියෙන පොඩ්ඩොන්ට ගැලපෙන comfortable fabric use කරලා හදපු ලොකුම ලොකු kids wear collection එකක් වගේම ලොකු toy collection එකකුත් තියෙනවා. මේ
සල්ලි කියලා බලන්න නැතුව ගොඩක් දේවල් ගත්තානේ. දැන් යන්න ඕනේ චුට්ටිට මොන හරි ගන්න. නැත්නම් ඉතින් ගෙදර ගිහින් ඉවරයි. අලුත්ම ට්‍රෙන්ඩ්ස් එක්ක කැෂුවල් වෙයා පාටි වෙයා ලෝකයක්. ඔයාගේ මූඩ් එකටයි සීසන් එකටයි ඔක්කොටම ගැලපෙන්න. මේක සඳුදාට, මේක අඟහරුවාදට, මේක සැලරි දවසට, මේක මීටින් එක තියෙන දවසට, මේ අනිද්දා තියෙන වෙඩින් එකට. අරයව හම්බෙන්න යනකොට මේක. කියන්න අමුතුකුණානේ. පන්සල් යනකොට මේක. ස්මාර්ට් විදියට අඳින්න කැමති, කැෂුවල් විදියට අඳින්න කැමති, ට්‍රෙන්ඩි, යුනික්, ක්ලාසි ෆැෂන් try කරන ඕන කෙනෙක්ට හරියන මෙන්ස් කලෙක්ෂන් එකකුත් තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ඔයාගේ ලුක් එක කම්ප්ලීට් කරන්න අවශ්‍ය ඇක්සසරිස් උත් මෙතනින් ගන්න පුළුවන්. ෆෙස්ටිව් සීසන් එකේ gift එකක් විදියට දෙන්නත් නියමයි. ඉතින් මේ දෙසැම්බර් මාසේ choice park එක shopping කරන ඔයාලට exclusive bank offers ගොඩක් ගන්න පුළුවන්. හරි. ඒ වගේම වාෂි ලෝයල්ටි කාඩ් මෙම්බර්ස්ලට දෙසැම්බර් 24 හා 31 වෙනිදාට 121ක එක්ස්ක්ලූසිව් ඕෆ් එකකුත් තියෙනවා. නුවරවට ඉන්න අයට good news එකක් තියෙනවා. ඔන්න choice park මෙයාලගේ අලුත්ම showroom එක අම්මතැන්නේ open කරනවා. ඉතින් මේ festive season එකට අමතක නොවන shopping experience එකක් ගන්න choice park එකට එන්න. අම්මේ ඔව් ගත්තානේ. නිලේකනන්දගේ සයිස් මම දන්නේ නැහැ. ඩබල් ඩි. හරි. දෙන්නටම ගිහින්. අක්කේ මේ ඔයගොල්ලන්ගේ